සිදුවෙන්න යන්නේ තත්පර කිහිපයයි. ඉතින් හෙට්ටිගේ මේ පිටත් වෙන්න යන්නේ මායාකාර තැන් හොයාගෙන. උදේ 6 පහුවෙලා විනාඩි 30යි. නල්පෙරියල් කදුමුදුනින් ඉර නැගීගෙන එනවා. ජීවිතේ ලස්සනම දේවල් දකින්න ලස්සන තැන්වලට යන්න ඕන. හෙට්ටිගේ මුලින්ම ගියෙත් එහෙම තැනකට. මායාකාරී ඇඩිෂන්. ඔව්, මේක ඇත්තටම මායාකාරී තැනක්. වැස්සත් එක්ක වෙනස් වෙන තියශි ගුණයෙන් අමුතුම දෙයක් කියනවා. ගස්වලින් තනිවුණු ඔයිය හෙට්ටිගේ ඊළඟට යන්නේ මොනව වෙනවත් දන්නේ නැති පාරකින්. පාරේ ගොඩක් දුර ඇවිත් හෙට්ටිගේ දකිනවා කන්දේ හිරවුණු ගුප්ත තැනක්. කාත් කවුරුවත් නැති පාළුවට ගිය මඩුවක්. මහා ගස්වලින් හෙට්ටිගෙව වට කරගෙන හෙට්ටිගේ එතනින් යන්න හිතනවා. ඊට පස්සේ වෙන්නේ හෙට්ටිගේ හිතපු නැති තැනකට හෙට්ටිගෙව අරන් යනවා. හෝටන් තැන්න ලංකාවේ හදවත. තනිකරම කොළ පාටින් පිරුණු තැනක්. කොහේ ගියත් මතකයන් විතරක් තියලා අනිත් හැමදේම අරන් එන්න හෙට්ටිගේ අමතක කරන්න. ඒ මෙයාලා නිසා. මොකද මෙයාලත් අපි වගේම පරිස්සම් වෙන්න ඕන. එනම් හෙට්ටිගේ කතාව මෙතනින් ඉවරයි. අපව හම්බෙමු. උඹලා පරිස්සමින් ඉඳපල්ලා.